මේ ලෝකේ කාන්තාව ඔක්කොටම බැනගෙන යනවා කියන්නකෝ. අම්මට බනිනවා. අම්මට බනින එකේ පාපේ මේ ලෝකේ සියලු කාන්තාවන්ට බැනීමේ පාපෙට වැඩි අම්මට එක වචනයක් කියන එකේ. තාත්තට එක වචනයක් කියන එකේ. මල් ආසනයකට මල් පූජා කරන්න යනකොට අම්මා කිව්වා කෙල්ල උඹ හිතපන් මං ගිහිල්ලා වතුර ටිකක් අරන් එනකල් මල් ආසනේ හොදන්න. අර පොඩි දෝනි කෙල්ල අම්මා එන අතරේ මල් ටික තියලා ආසනේ. අම්මා වතුර අරන් එනකොට මේකේ මල් තියලා. ඊට පස්සේ අම්මා කිව්වා වසලි තෝ මොකද්ද ඔය කළේ? ඊට පස්සේ පොඩි එකීට තරහ ගිහලා මං ඈ වසලි උඹනේ. කිව්වා එච්චරයි මල් පූජා කළා. අර අම්මා මැරුණා. මං අම්මගේ ගමන ගියා. කෙල්ල මැරුණා. උපනෝපන් ජීවිතේ වසලි. වසල කුලේ උපදින්නේ. සංසාරේ කරපු ගොඩාක් පින් වලට ලස්සනව ඉපදෙනවා. බහුභෝග ඇතුව ඉපදෙනවා. ඒත් වසලි. ඈගේ නම තමයි අශෝකමාලා. අශෝකමාලා සැඩල් කුලේ ඉපදුනේ අම්මට වසලි කියපු නිසා. කවුරු හරි අම්මට යක්ෂණී කිව්වොත් ඒ ළමයා සමාව අරන් හැදුන් නැත්තම් අද ඉඳලවත් ඒ ළමයා මැරුණට පස්සේ යක්ෂණියන්ගේ මිනිසුන්ගේ ලේබන ලෝකෙට යන්න වෙයි. ගෝනා බූරුවා හරකා වචන පාවිච්චි කළොත් Tamanට දේවල් ලැබෙයි. ඇයි දරුවනේ මේ අම්මට තාත්තට කියන එක විතරක් එච්චර බලපවත්වන්නේ? උපමාවක් කියලා දෙන්නම් මතක තියාගන්න. උපමාව තමයි මේක. ඔන්න එක්තරා මිනිසෙක් තවත් මිනිසෙක්ගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම මේක නඩුවක් දැම්මොත් එහෙම රජතුමා ළඟට රජුරෝ කියනවා උඹ මෙහෙම වරද්දක් කළාද? අනේ රජතුමනි තරහ ගිහලා මම මේ මිනිහයට ගැහුවා. එහෙනම් තෝ දඬුවම් විඳින්න ඕනේ කියලා දඩයන් නියම කළා සාමදාන කළා යවනවා. ඔන්න ගොඩින් බේරුණා. එක මිනිසෙක්ගේ කනට ගහලා වෙච්ච දෙයක්. ඒ මිනිහයාම ගිහිල්ලා රජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජතුමාගේ කනට ගහපු අත කපනවා. ඊළඟ අතද කපනවා. කකුල්ද කපනවා. හත්මුතු පරම්පරාවක් රාජ දණ්ඩනීයට ලක් වෙනවා. හැබැයි රජතුමාට කනට ගැහුවේ. අනිත් එක්කෙනාට කනට ගැහුවේ. එක්කෙනෙක්ගේ කනට ගහලා